අඟල් 6.5ක කවර් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකක් තියෙන අඟල් 10ක මෙයින් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකක් තියෙන Samsung විසින් අලුතෙන් රිලීස් කරපු Galaxy Z Trifold කියන ඩිවයිස් එක ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් දැන්ම දාන්න වීඩියෝ එකට ලයික් එකක්. ඒ විතරක්ම නෙවෙයි අපේ channel එක ඔයා තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට අමතරව all notification bell icon එකත් click කරලා තියාගන්න. කලින් කිව්ව වගේම ඔන්න අද අපි කතා කරන්නේ Galaxy Z Trifold කියන ඩිවයිස් එක ගැන. ඉතින් මෙන්න මේ ඩිවයිස් එක ගැන කතා කරන්න ඉස්සෙල්ලම අපි මෙන්න මේ ඩිවයිස් එක අන්බොක්ස් කරලා ඉන්න ඕනේ. ඔයාලට මේ ඩිවයිස් එකේ අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක දෙන්නේ Samsung මේ ඩිවයිස් එකත් එක්කම රිලීස් කරපු අන්බොක්සින් වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි මේ වීඩියෝ එකත් එක්ක මේ ඩිවයිස් එක අන්බොක්ස් කරමු. හරි ඉතින් යාළුවනේ අපිට මෙන්න මේ ඩිවයිස් එකේ බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙහෙම තමයි. අපිට වම් පැත්ත උඩින්ම බලා ගන්න පුළුවන් වෙනවා Galaxy Z Trifold කියලා. ඊට අමතරව නම් අපිට බොක්ස් එකේ කිසිම දෙයක් සඳහන් කරලා නැහැ. ඇත්තටම ගොඩක් charm interesting බොක්ස් එකක් තමයි අපිට මෙන්න මේ ඩිවයිස් එකේ බොක්ස් එක විදියට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපි මෙන්න මේ බොක්ස් එක අන්බොක්ස් කරලා බැලුවම පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙහෙම අපේ ඩිවයිස් එක. මෙන්න මේ ඩිවයිස් එකට අමතරව මේ බොක්ස් එකේ තිබිලා අපිට බලා ගන්න පුළුවන් වුණා කාබන් ෂීල්ඩ් කේස් එකක්, වොට් 45ක පවර් ඇඩැප්ටර් එකක්, USB-C to C කේබල් එකක්. ඒ විතරක්ම නෙවෙයි හැම ඩිවයිස් එකකටම එන යූසර් ගයිඩ් එකක් සහ ඇජෙක්ෂන් පින් එකකුත් අපිට බොක්ස් එකේ තිබිලා බලා ගන්න පුළුවන් වුණා. අපි මෙන්න මේ ඩිවයිස් එකේ ඩිසයින් එක පැත්ත ගැන කතා කරොත් මේ ඩිවයිස් එකට තියෙන්නේ Samsung ලගේම S25 Ultra කියන ෆෝන් එකේ ඩිසයින් එක සහ අනාගතයේ එන්න තියෙන ඒ කියන්නේ ලබන අවුරුද්ද 2026 වර්ෂයට එන්න තියෙන Samsung ලගේම S26 කියන ෆෝන් සීරීස් එකේ ඩිසයින් එක තමයි ඉතින් මෙන්න මේ ඩිවයිස් එකට අදීලා තියෙන්නේ. ඉතින් මම ඒක තමයි ඔයාලට කලින්ම thumbnail එකෙන් දැම්මේ මෙන්න මේ ඩිවයිස් එක අනාගතේ අනාවැකියක් කියනවදෝ මන්ද කියලා. ඉතින් අපි මෙන්න මේ Samsung ලගේ අලුතෙන් එන S26 සීරීස් එක පිළිබඳව මේ channel එකේ වීඩියෝ එකක් කරලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඔයා කරන්න ඕන දැන්ම අපේ channel එක subscribe කරන එක සහ all notification bell icon එක click කරලා තියාගන්න එක. ඉතින් කොහොම වුණත් අපිට මෙන්න මේ device එක unfold සහ fold කරලා use කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි මෙන්න මේ device එක unfold කරොත් අපිට මෙන්න මේ device එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ tablet එකක් විදියට. ඊට අමතරව මේ device එක අපි fold කරලා use කරොත් අපිට මෙන්න මේ device එක phone එකක් විදියට use කරන්න පුළුවන් වෙනවා. දැන් මෙන්න මේ device එකේ display එක ගැන කතා කරමු. ඉතින් මෙන්න මේ device එකට එන්නේ display වර්ග දෙකක්. එක display එකක් තමයි cover screen display කියන display එක. අනෙක් display එක තමයි main screen කියන display එක. ඉතින් මෙන්න මේ device එකේ අපිට cover screen display කියන display එක බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 6.5ක විශාලත්වයකින්. ඊට අමතරව අපිට main screen display එක බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 10ක විශාලත්වයකින්. ඉතින් මම හිතනවා මෙන්න මේ display දෙකේම size එක නම් අපිට මේ device එක use කරන්න ගොඩක්ම useful වෙයි කියලා. අපි මෙන්න මේ device එකේ thickness එක ගැන කතා කරොත් අපි මෙන්න මේ device එක fully unfold කරලා තිබ්බොත් අපිට මේකේ thickness එක විදියට millimeter 3.9 බලා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව අපි මෙන්න මේ device එක fully fold කරලා තිබ්බොත් millimeter 12.9 ඒ කියන්නේ millimeter 12.9ක thickness එකක් බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි මෙන්න මේ device එකේ camera setup එක පිළිබඳව කතා කරමු. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වුණා මෙන්න මේ device එකේ front camera setup එකේ megapixel 12ක ultra wide කැමරාවක්, ඒ වගේම තමයි megapixel 200ක 2x optical quality zoom කැමරාවක් වගේම megapixel 10ක telephoto 3x optical zoom කැමරා එකක්. ඒ වගේම තමයි මෙන්න මේ device එකේ අපි selfie කැමරාව පැත්තට ආවොත්
අපිට කවර් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකේ සහ මෙයින් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකේ යන ඩිස්ප්ලේ දෙකේම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙගාපික්සල් 10ක කැමරා එකක්. දැන් අපි මෙන්න මේ ඩිවයිස් එකේ බැටරි එක ගැන කතා කරමු. ඉතින් මෙන්න මේ ඩිවයිස් එකට තියෙන්නේ මිලි ඇම්පියර් 5600ක බැටරි එකක්. ඊට අමතරව මෙන්න මේ ඩිවයිස් එක අපිට වොට් 45ක සුපර් ෆාස්ට් චාර්ජින් කරන්න පුළුවන්. ඉතින් වොට් 45ක චාර්ජින් ස්පීඩ් එකක් ඇත්තටම සුපර්. ඉතින් අපිට ටක් ගාලා අපේ වැඩ ටික කරගෙන ආපහු අපේ ඩිවයිස් එක චාර්ජ් කරගන්න පුළුවන් වෙනවා. ඇත්තටම ඒක නම් හොඳයි. හරි, ඉතින් කොහොම වුණත් යාළුවනේ Samsung මේ රිලීස් කරලා තියෙන වීඩියෝ එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ඩිවයිස් එකේ මේ ෆිසිකල් ෆීචර්ස් ටික විතරයි. නමුත් මේ ඩිවයිස් එක ගැන කතා කරන්න අපිට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාගේ කැමැත්ත අනුව අපි ඒ ගැන කතා කරමු. ඉතින් ඔයා මෙන්න මේ ඩිවයිස් එක පිළිබඳව තව තොරතුරු දැනගන්න කැමති නම් දැන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයාට තව තොරතුරු මෙන්න මේ ඩිවයිස් එක ගැන අවශ්‍යයි කියලා. ඉතින් අපි අනිවාර්යෙන්ම වීඩියෝ අරන් එනවා. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕන අපි 2026 වර්ෂයට රිලීස් වෙන්න තියෙන S26 ෆෝන් සීරීස් එක පිළිබඳව අපිට දැනට ලැබිලා තියෙන දත්ත අනුව වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාට ඒ වීඩියෝ එක බලන්න ඕන නම් දැන්ම අපේ channel එක subscribe කරලා all notification bell icon එක click කරලා තියාගන්න. ඉතින් මෙන්න මේ වගේ සුපිරි ටෙක් වීඩියෝ එකක් අරන් මේ බලාපොරොත්තු ඇතුව අදට ඔබෙන් සමුගන්නම්. ජයග්‍රාහී දවසක්.